ආයතන ඉතාම නරක තැනකට පත් වෙලා තියෙනවා මේ වෙනකොට මාසෙකට රුපියල් මිලියන සාමාන්‍යයෙන් 4ක 5ක පාඩුවට තමයි මේ ආයතනේ දුවන්නේ. පහුගිය කාලය පුරාවටම මහා භාණ්ඩාගාරයෙන් මුදල් යොදවමින් මේ වගේ පඩිනඩි ගෙවුවා මේවා නඩත්තු කරා. නමුත් තවදුරටත් අපේ රට මේ වෙනකොට තියෙන තත්ත්වෙත් එක්ක ඒවා ඉස්සරහට කරගෙන යන්න අපහසු නිසා මේ නිෂ්පාදකයින්ට නියමිත මිල ගෙවා ගන්න බැරිලා තියෙනවා. ජාතික රූපවාහිනිය විතරක් නෙමෙයි ITN එකේ තත්ත්වය ඕකම තමයි. Honorable Jagat Ma. ඉතින් එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආපු වෙලාවේ ඔහුව බේර ගන්න ඒ විශ්වාස භංගයට විරුද්ධ ඡන්දෙ දීලා ඒ ජාවාරංකාර අමාත්‍යවරයා බේරගත්ත ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ සුමధుර ධර්මදේශනාවට පසුව මගේ කතාව ආරම්භ කිරීමේදී මට හිතුණා ඒ ධම්මපදයකින්ම මගේ කතාව ආරම්භ කරන්න. නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. තේරුම හොයලා බලන්න ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා මේ ධම්මපදයේ සම්බන්ධයෙන් මොකද දැනුමක් තියෙනවා කියලා ප්‍රකට කරපු හින්දා මේකේ තේරුමත් පොඩ්ඩක් හොයලා බලන්න. කොහොමුණත් අද ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්බන්ධ මේ විවාදයේදී බොහෝ අය සෞඛ්‍ය ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් අවධානය යොමු කරන නිසා මම කල්පනා කරා මටත් සමීප නිසා විශේෂයෙන් ජනමාධ්‍ය ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් වැඩි කාලයක් වැය කරන්න, ඒ වගේම තමයි දෛවෝපගතව මේ අයවැය සැලකිය යුතු මුදලක් අනෙකුත් ශේෂ්ත්‍ර වලට වෙන් වෙලා තියෙද්දී තාම අඩු වැය ශීර්ෂයක් තමයි මාධ්‍ය ශේෂ්ත්‍රයට වෙන් වෙලා තියෙන්නේ. ඒක සම්බන්ධෙමුත් ඒ ඇයි කියන එකත් පැහැදිලි කරන ගමන් මම මගේ තොරතුරු ටික ඉදිරිපත් කරන්නම්. විශේෂයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලංකාවේ මාධ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයිති ආයතන තියෙනවා 12ක් විතර. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය, සීමා සහිත එක්සත් ප්‍රවෘත්තිපත් සමාගම, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය, ශ්‍රී ලංකා පදනම් ආයතනය, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කමිෂන් සභාව, ශ්‍රී ලංකා සීමා සහිත ලංකා පුවත් ආයතනය. මේ ආයතන බොහෝමයකින් ආයතන ගොඩක් අපි ඇත්තම හොයලා බැලුවොත් එහෙම පහුගිය කාලේ අතිශය පාඩුවට තමයි දුවලා තියෙන්නේ. ඉතින් මේ අතරින් ආයතන කීපයක් ගැන මට ලැබෙන කාලය තුල මම තොරතුරු ටිකක් ඉදිරිපත් කරා නම් විශේෂයෙන් ජාතික රූපවාහිනිය ලංකාවේ විශේෂයෙන් ප්‍රධාන මාධ්‍ය නාලිකාවල මේ රටේ එක්තරා කාලයක මිනිසුන් අතර ඉතාම ජනප්‍රියත්වයට පත් වෙලා තිබුණු රූපවාහිනී නාලිකාවක්. කාලයක් තිබුණා ටෙලිවිෂන් එකට වැඩ කරන එහෙම නැත්නම් ටෙලිඩ්‍රාමා කරන ඩිරෙක්ටර් කෙනෙක් තමන්ගේ ටෙලිඩ්‍රාමා එකක් ජාතික රූපවාහිනියේ විකාශය කරනවා කියන එක තමන්ට ගෞරවයක් කොට සලකපු. ඒ වගේම තමයි මිනිස්සු හොඳ රසවින්දනයක් සඳහා ඉතා ඉහළ මට්ටමේ නිර්මාණ නරඹන්න ඕනේ නම් තෝරගත්තේ ගොඩක් වෙලාවට ජාතික රූපවාහිනිය. ඔබටත් මතක ඇති ගොඩක් වෙලාවට ඒ කාලේ ඔය වෙදහාමිනේ වගේ ටෙලිනාට්‍ය, එතකොට දරු බස්නාමානේ මේ වගේ ටෙලිනාට්‍ය අපි නැරඹුවේ මේ නාලිකාව ඔස්සේ. එතකොට තිබුණ අදහසක් මිනිසුන් අතර අපිට ගුණාත්මක නිර්මාණ අරන් එනවා, සහ විශේෂයෙන් ළමා වැඩසටහන්. ජපානයෙන් අපේ රටට මේ channel එක ප්‍රදානය කරද්දිම ඒකේ අරමුණ උනේ විශේෂයෙන් අධ්‍යාපනය සඳහා මූලිකත්වය දෙන එක තමයි. 1988 මට මතක හැටියට මේ කම්ප්ලීට් පැකේජ් එකක් විදිහට අපිට හම්බ වෙන්නේ. නමුත් එතනින් පස්සේ මේ වෙනකොට ආයතන ඉතාම නරක තැනකට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට මාසෙකට රුපියල් මිලියන සාමාන්‍යයෙන් 4ක 5ක පාඩුවට තමයි මේ ආයතනේ දුවන්නේ. පහුගිය කාලය පුරාවටම මහා භාණ්ඩාගාරයෙන් මුදල් යොදවමින් මේ වගේ පඩිනඩි ගෙවුවා මේවා නඩත්තු කරා. නමුත් තවදුරටත් අපේ රට මේ වෙනකොට තියෙන තත්ත්වෙත් එක්ක ඒවා ඉස්සරහට කරගෙන යන්න අපහසු නිසා අපිට හොයාගන්න සිද්ධ වෙනවා මේ ආයතන තුල තියෙන සම්පත්ම පාවිච්චි කරලා මේ ආයතන නැවත වතාවක් දෙපයින් හිටවන්න, සහ මේවා කොහොමද අපි දියුණු කරන්නේ, එහෙම නැත්නම් මේ ආයතන වලින් ලැබිය යුතු සේවය කොහොමද මිනිසුන්ට ලබා දෙන්නේ, සහ මේ ආයතන වහන්නේ නැතුව සහ මිනිසුන්ට අයිති දේපල මිනිසුන්ට යම් සේවයක් සපයපු ආයතන ඒවා පවත්වාගෙන යන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. හැබැයි අපි දන්නවා දැන් මේ ආයතන අපට ලැබෙද්දි මේ තත්ත්වෙන් තිබුණාට මේවා සාර්ථකව තිබුණු යුගවලදී මේ රටේ ආණ්ඩු කරපු උදවිය මේ ආයතන වල මොනවද කරේ කියලා. දැන් පහුගිය අවුරුදු කීපය ගත්තත් පහුගිය අවුරුදු 3ක විතර කාලය පුරාවට මේ විශේෂයෙන් ජාතික රූපවාහිනිය වගේ ආයතන රජයේ වැඩ නිකන් කරලා තියෙනවා. ආණ්ඩුවේ වැඩ නිකන් කරලා තියෙනවා. 2021 රුපියල් මිලියන 122ක
වැඩ කරලා දීලා තියෙනවා ආණ්ඩුවට ආයතන විසින්. ඒ වගේම තමයි 2022 රුපියල් මිලියන 144ක් 2023 154ක්. මේ ආදි වශයෙන් මේවට මේ ගෙවීම් කරලා නැහැ. මේවා නිකන් ආණ්ඩුවට කරලා දීපු වැඩ. ආයතනයක් එහෙම අරන් යන්න බෑ. මේකත් රජ ආයතනයක් තමයි. නමුත් මේකෙත් සේවකයෝ ඉන්නවා. පරිණඩි ගෙවන්න ඕන, ආයතන රද්දු කරන්න ඕන, විදුලි බිල් ගෙවන්න ඕන. නේද? මේ ආදි වශයෙන් මේකට වියදම් ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා අපිට හැකි වෙලා දෙන 2024 අවුරුද්ද වෙද්දී මේ ආණ්ඩුව වෙනුවෙන් මේකේ වැය කරන සමහරවල් ටයිම් බෙල්ට් වෙන්න පුළුවන්. කොහොම හරි මේ වැය කරන වැඩ වල වටිනාකම මිලියන 52කට බස්සන්න. 2023 154යි 2024 වෙද්දී මිලියන 52කට මේ ගෙනත් තියෙනවා. තවදුරටත් මේක අඩු කරගන්න තමයි අපි උත්සාහ කරන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම මේ ආයතන ඉස්සරහට අරන් යන්න බෑ. ඒක නිසා රජයේ කුමන ආයතනයක් වෙන්න පුළුවන් විශේෂ අවස්ථාවකදී හැර ගෙවීම් කළ යුතු වෙනවා මේ ආයතන ඉස්සරහට කරගෙන යන්න නම්. ඒ වගේම තමයි ඔබ දන්නවා 2011 වර්ෂයේ වර්ල්ඩ් කප් එක ලංකාව දිනද්දී මේක ටෙලිකාස්ට් කරේ ජාතික රූපවාහිනිය 2011යි. එතකොට මේකට channel එක වියදම් කරලා තියෙන්නේ රුපියල් මිලියන 143යි. නමුත් රුපියල් මිලියන 550ක ආදායමක් මේ නාලිකාව ජාතික රූපවාහිනිය ඒකට උපයනවා. මේ ක්‍රිකට් මැච් එක ටෙලිකාස්ට් කරන එකේ. නමුත් 2011න් පස්සේ එවකට ආණ්ඩු කරපු නේද කට්ටිය ඒ ජනාධිපති පුත්තු channel පටන් ගත්තා. මොකද වර්ල්ඩ් කප් එකෙන් ආදායම් කරනවා දැක්ක channel එක. ඊට පස්සේ ඒගොල්ලෝ පටන් ගත්ත ස්පෝර්ට්ස් channel එකක්. channel එකක් පටන්ගෙන 2012 2015 කාලය සඳහා ක්‍රිකට් ටෙලිකාස්ට් කිරීමේ අයිතිය පවර ගන්නවා ඒගොල්ලෝ. මේක ඉතාලම ආම මිලකට ඒගොල්ලෝ ගන්න. මට මතක හැටියට ගාන මම පස්සේ කියන හරියටම කොහොමද ඉතාලම ආම මිලකට මිලදී ගන්නවා. නමුත් මේක තක්සේරු වටිනාකම. ඒ කියන්නේ ඒ බ්‍රෝඩ්කාස්ටිං වලට හරිනම් ගෙවන්න ඕන මිල මේ අවුරුදු 3ට ඒ අදාළ මිල ගෙවන්නේ නැතුව මේ ජාතික රූපවාහිනියට යම් විදේක ආදායමක් උපයෝග මේ වගේ ක්‍රීඩා වැඩසටහන් වගේ දේවල් ගලවලා තමන්ගේ පෞද්ගලික නාලිකාවට අරන් යනවා. ඒ කාලේ හිටපු රාජපක්ෂ පුත්තු කරු නියෝජ්‍ය කතානායකතුමනි අරන් ගිහලා ඒ විතරක් නෙවෙයි ජාතික රූපවාහිනියේ සතුව තිබුණු ෆුටේජස් ඒ කාලේ ඉඳන් මේකේ ආකයිව් කරලා තිබුණු ෆුටේජස් කිසිම වගකීමකින් තොරව මේව අරන් යනවා මේ channel එකට. අරන් ගිහලා අවසානයේ මේ channel එක වහපු දවසේ ඒකේ තිබුණු OB බස් එක චැසියක් විතරක් ගෙනත් දාලා ඉනවා ජාතික රූපවාහිනිය. ඒ විදිහට තමයි මේ ආයතන බංකොලොත් කරේ. ඒ බංකොලොත් භාවයේ ණය අද මේ රටේ ජනතාවට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ට්‍රෙෂරි එකට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා තවදුරටත් ජනතාවගේ මුදල් වැය කරලා මේ ආයතන නඩත්තු කරන එකේ තේරුමක් නැහැ. ඒක නිසා මේ ආයතන තුලින්ම තමයි මේක දියුණු කරන්න පුළුවන් ක්‍රමවේද අපිට හොයාගන්න සිද්ධ වෙලා තියෙන නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි අපි කියන්න ඕන මේ ආයතනවල සේවක මණ්ඩල මේවා ඒ කාලේ අපිට මතකයි ජනමාධ්‍ය කටයුතු අමාත්‍යවරයා අර මං කලින් කතා කරපු සෞඛ්‍ය ඇමති ජනමාධ්‍ය කටයුතු ඇමති වෙලත් හිටියා. ඒ වගේ කාලවල තමන්ගේ නේද සමීපතිමෙන් ගෙනල්ලා මේ ආයතන පුරවනවා. ඒකේ අදාළ කාර්ය මණ්ඩලයට වඩා කාර්ය මණ්ඩලයක් ඉන්නවා. නමුත් ඒ අදාළ ස්කිල් ලේබල් එක නැහැ. අදාළ විෂයන්ට අදාළ වූ පුහුණු දැනුම නැහැ. අදටත් ඒ වගේ මේ වගේ පුරවපු කාර්ය මණ්ඩල ප්‍රශ්නයක් තිබිලා අවසානයේ මේ වගේ කාර්ය මණ්ඩල අඩු කරමින් ගියා. දැන් යම් මට්ටමකට ගෙනත් තියෙනවා. නමුත් ඒ ආයතන තුල ඔවුන්ට අදාළ කාර්යභාරය කරගන්න අද මේ වෙනකොට ඒ ආයතන වල මුදල් නැතුව ගිහින් තියෙනවා. ජාතික රූපවාහිනිය ඉන්නවා මට මතක හැටියට නිෂ්පාදකවරු 94 දෙනෙක්. අවුරුදු 3ක එක ප්‍රෝග්‍රෑම් එකක්වත් කරපු නැති ප්‍රොඩියුසර්ස්ලා ඉන්න මේ channel වල. මේක කේදවාචකයක්. මිනිස්සු ඉන්නවා වැඩ කරන්න කැමැත්තෙමුත් ඉන්නවා. සමහරට මේක ආඩම්බරෙන් කියන මිනිස්සුත් ඉන්නවා. අවුරුදු 3කින් මම ප්‍රෝග්‍රෑම් එකක් කළා නැහැ කියලා. නමුත් මෙහෙම කාර්ය මණ්ඩලත් එක්ක තමයි මේ ආයතන අපි නඩත්තු කරගෙන ඉස්සරහට යන්නේ. ඒ වගේම තමයි ඒ කාලේ ඔය අපි දන්නවා ටෙලිවිෂන් එකේ ටෙලිඩ්‍රාමා වගේ දේවල් ජනප්‍රියලා තිබුණ කාලේ මිනිස්සු ටෙලිවිෂන් එකට කිට්ටු වෙන්නේ මේ ටෙලිඩ්‍රාමා යන වෙලාවට. ඒ වෙලාව තමයි channel එක ආදායම් උපයන්නේ. නමුත් අද අනුවර්ණ you have 2 more minutes. ඔව් ITN එකේ තත්ත්වය ඕකම තමයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ITN එකේ මිලියන් ගණන් මේ channel එකට ඉතාම හොඳ නිර්මාණ කරලා දීපු නිෂ්පාදකවරුන්ට ඔවුන්ගේ ඒ බිල ගෙවා ගන්න බැරුව ඉන්නේ. ඒකට හේතුව තමයි ඒ කාලේ හිටපු සමහර ජනාධිපතිලා තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට මේ ආයතන පාවිච්චි කරලා ඒවට මිලියන් ගණන් පොළු තියලා. අවසානයේ channel එක බංකොලොත් වෙනවා. මේ channel එකේ ආදායම් උපයලා දෙන නිර්මාණකරුවන්ට අදාළ මිල ගෙවා ගන්න බැරුව යනවා. අපි දන්නවා විශේෂයෙන් ITN වගේ channel එකක රෑ 7:00 9:00 තමයි peak time එක. මේ time එකේ channel එකට හම්බ වෙන TV commercials වලින් තමයි මුළු channel එකම දුවන්නේ. මුළු දවසේම මේ වියදම හොයාගන්නේ මේ peak time එකේ. එතකොට මේ peak time එකේ මේ අදාළ content එක නිර්මාණය කරන්නේ කවුද? ටෙලිවිෂන් ටෙලිඩ්‍රාමා නිෂ්පාදකවරු, ඩිරෙක්ටර්ස්ලා, නළු නිළියෝ, කාර්මික ශිල්පීන් මේ ආදී වශයෙන්.
ඔවුන්ට අදාළ මිල ලැබෙන්නේ නැහැ. සමහර නිෂ්පාදකවරු නිෂ්පාදනය කරන එක නැවැත්තුවා. මේ අදාළ මිල ගෙවා ගන්න බැරුව. හේතුව මොකද්ද? මේ channel බංකොලොත් කරා. මේ වගේ තිබුණු සම්පත් අවභාවිතා කරා හිටපු දේශපාලඥයින්. ඒ වගේම තමයි ඒ නිෂ්පාදකයින් මිල ගෙවා ගන්න බැරුව අවසානයේ channel අසරණ වුණා. විශේෂයෙන් රාජ්‍ය නාලිකා. ඒක නිසා මේවා සම්බන්ධයෙන් නැවත හිතන්න බලන්න අපිට කාලයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ අදාළ කාර්ය මණ්ඩල වලට අදාළ පුහුණුව ලබා දෙමින් මේ අදාළ තාක්ෂණය නැවත ගේන්න ඕන. විශේෂයෙන් මට මතකයි ජාතික රූපවාහිනිය 1998 විතර අප්ග්‍රේඩ් එකක් කරලා තියෙනවා. ඉතින් එහාට කිසිම දෙයක් වෙලා නැහැ. පරණ කැමරා පරණ ස්ටුඩියෝස් වලින් තාමත් දුවන්නේ. එහෙම බෑ. ඒක නිසා ඒකට අදාළ ඒ නව දැනුම ගේන්න ඒ අප්ග්‍රේඩ් එක කරන්න අවශ්‍ය ඒ සහාය ලබා දෙන ජපාන වගේ රටවල් සූදානමින් ඉන්නවා. ඒවත් එක්ක එකතු වෙලා මේ ආයතන දියුණු කරන්න අපේ බලාපොරොත්තුවක් Honorable Jagat Manuwarna, your time is up. අවසන් කරනවා ගරු නියෝජක කතානායකතුමනි. ඒත් එක්කම අපි අමතක කරන්න අරකයි මේ රටේ මාධ්‍ය සංස්කෘතිය එහෙම නැත්නම් මේ රටේ මාධ්‍ය විශේෂයෙන් ජනමාධ්‍ය වේදීන්ගේ ඒ වෘත්තීය භාවය නගා සිටවන්නත් අපි යම් මැදිහත්වීමක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසාම තමයි අපි ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් මේකට හඳුන්වලා දෙන්න උත්සාහ කරනවා ඉදිරි වසර කිහිපය ඇතුළත. ඒකෙන් පස්සේ තමයි අපට හිතන්න වෙන්නේ මේ මාධ්‍ය ආයතන ගැන. එතනින් පස්සේ අපට පුළුවන් මේ වැය ශීර්ෂයක් වෙන් කරගෙන මේ ආයතන දියුණු කරන්න. ඒ වගේම තමයි මේ රටේ මාධ්‍ය ආචාර ධර්ම, මීඩියා එතික්ස්, ඒ වගේම තමයි මාධ්‍ය උපමාන වගේ දේවල් සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල. මේක මම කියන්නේ හැම නාලිකාවක්ම හැම මාධ්‍යවේදියෙක්ම කියලා සමහර තැන්වල මේවට දක්වන සැලකිල්ල නොඅඩු වීම නිසා ගොඩක් වෙලාවට මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා. ඒක නිසා මේවා සම්බන්ධයෙන් අපි හිතලා බලලා ඉහළ වෘත්තීමය නිපුණතා සහිත මාධ්‍ය වෘත්තියක් බිහි කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල රාජ්‍ය අනුග්‍රහය සහිත ජනමාධ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකගේ ආයතනය Chartered Institute of Media Professionals of Sri Lanka කියලා අපි අධි කරන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි මේ රටේ යහපත් මාධ්‍ය සංස්කෘතියකින් මිනිස්සුන්ට ලැබෙන්න ඕන ඒ ප්‍රතිඵල ලබා දෙන්න කළ හැකි සියලු දේවල් අපි රජයක් විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඒ සඳහා අපි රජය වෙන්න පුළුවන්, පෞද්ගලික වෙන්න පුළුවන් සියලු මාධ්‍ය ආයතන වලට අපිට ඒ සඳහා අදාළ සහයෝගය ලබා දෙන්න කියලා ආරාධනා කරමින් මම නිහඬව බොහොම ස්තුතියි කරුණායෝජක. Honorable Gayantha Karunatilaka, you have 15 minutes. Thank you.